Welcome to Storyboo Land, where every story comes alive. සාදරයෙන් පිළිගන්නවා වලාකුළු කුස්සියට. මම තමයි පෆ් කොකියා. අද හරිම ලස්සන දවසක් නේද? හැමෝම සතුටින් නේද ඉන්නේ? අපෝ අන්න බලන්න දේදුන්නට මොකද වෙලා තියෙන්නේ? දේදුන්න මැකී ගිහින් ඒකේ පාටවල් ඔක්කොම නැති වෙලා. බලන්නකෝ අපේ රේන්බෝ ඩ්‍රැගන්ටත් පාට සම්ප්‍රතිශාව හැදිලා නේද? පව් එයාට හරිම අමාරුයි. අපි මැජික් වට්ටූර පොත බලමු මොනවාද එයාට හදලා දෙන්න හොඳ කියලා. ඔව් මේ තියෙන්නේ අපි හදමු මැජික් ප්‍රිසම් පාස්තා එකක්. ප්‍රිසම් පාස්තා හදන්න අපිට රතු, නිල් සහ කහ මැජික් අමුද්‍රව්‍ය ඕනේ. රතු, නිල්, කහ. යමු එහෙනම් මේවා ඉක්මනින් හොයාගෙන එමු. මුලින්ම අපිට ඕනේ රතු පාට රූබි බෙරි එකක්. අන්න බලන්න අර පඳුරු උඩ පනිනවා. මේ පඳුරු හරිම උසට පනිනව නේද? පෆ්ට උඩට පනින්න උදව් කරන්න හැමෝම මාත් එක්ක හයියෙන් බොයින් කියන්න. බොයින්! ඔව්, තව එකපාරක්. බොයින්! හරි! මම ඒක අල්ලගත්තා. අපිට රතු පාට ලැබුණා. දැන් අපිට ඕනේ ගැඹුරු මුහුදේ නිල් බිඳුවක්. අන්න බලන්න අර පාවෙලා යන ලස්සන නිල් පාට බුබුලු. අනේ ඒවා අල්ලන්න හරිම අමාරුයිනේ. අල්ලගන්න බලන්න ඒ නිල් පාට බුබුල. නියමයි. ඔයාලා හරිම දක්ෂයි. දැන් අන්තිම අමුද්‍රව්‍ය කහ පාට තරුවැටයක්. අන්න තියෙනවා ඒක අර කන්ද මුදුනේ. අයියෝ මේකේ එළිය අඩු වෙලා නේද? අපි මේකට ලස්සන සින්දුවක් කියමුද? එතකොට ඒක ආයෙත් දැබලෙයි. මාත් එක්ක කියන්න. ලා 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 එළිය දෙන්න පුංචි තරුව. වව්! ඔන්න බලන්න. ඒක දැන් හරිම ලස්සනයි. ඉක්මනින් යමු දැන් පාස් දෙක හදන්න. දැන් ඉක්මනින් කුස්සියට යමු. රතු, නිල් සහ කහ ඔක්කොම එකතු කරමු. කරකවන්න මැජික් බලය ගේන්න. දන්නවනේ මැජික් එක වැඩ කරන්න නම් මට ඔයාලගේ හයි ෆයිව් ශක්තිය ඕනේ. ලෑස්ති වෙන්න 1 2 3යි. ජය වේවා! වව්! බලන්න මේ පාස් දෙකේ ලස්සන පාටයි. එන්න රේන්බෝ ඩ්‍රැගන් මේක කාලා බලන්න. හරි සුවඳයි නේද? කාලා බලන්නකෝ. රසයි නේද? මෙන්න බලන්න. එයාගේ පාට වෙනස් වෙනවා. එයා සනී වෙනවා. ඔන්න ඩ්‍රැගන්ට කිවිසුමෙනයි හදන්නේ. හචීස්! ෂා බලන්න ලස්සන වීදුරු බිඳිලා ගිහින් දේදුන්න ආයෙත් ආවා. දැන් එයා හරිම සතුටින්. බලන්න අද වහින්නේ පාට ටොෆී වෙස්සක්. අපි දේදුන්න බේරගත්තා. ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක හමු වෙමු බලාකුළු කුස්සියේදී. බයි බයි. අලුත් කතා බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. If you enjoyed the story, please like and subscribe. Share your thoughts in the comments below.